hello welcome back to my YouTube channel. ඉතින් අද vlog එක අරගෙන එන්නේ අපි ගියපු ලස්සන trip එකක්. ඉතින් මේක අපි යන්නේ අපි 8 දෙනෙක්. මේක plan කරනකොට නම් ළමයි හිටියා 16ක් 17ක් විතර. හැබැයි දන්නවනේ අවසාන වෙනකොට සාමාන්‍යයෙන් ටික ටික හැලිලා හොඳම ටික තමයි trip එක යන්න set වෙන්නේ. ඉතින් මේක හරිම unplanned trip එකක්. මොකද අපි ලොකුවට ඒක plan කරන්න ගියේ නෑ. ලෑස්ති වුණා. තැන plan කරගත්තා. යන් කියලා රෙඩි වුණා. ඉතින් ඒක යන රෙඩි වෙනකොටත් අර මම කිව්වා වගේ හිටපු කට්ටිය අඩු වුණා. ඉතින් මේ එන්නේ අවසානට සෙට් වුණ කට්ටිය. ඉතින් මේ බස් එකට නගින වීඩියෝස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට බස් එකෙන් බැහැලා අපි යනවා නාගදීපේ වැව බලන්න. ඉතින් මේ නාගදීපේ වැවට බිබිලේ ඉඳන් ආඳාඋල්පත කියන බෝඩ් එක හරියෙන් බැස්සම නාගදීපේ වැව කියන බෝඩ් එක තියෙනවා. ඔයාලට වීඩියෝ එකේ පෙනෙයි ඒක. ඔය අපි බැහැලා චූටි වීඩියෝස් ක්ලිප් ටිකක් ගත්තා. ඔන්න තියෙනවා බෝඩ් එක ආඳාඋල්පත. එන්න එතනින් බැස්සම ඔන්න ඔයාලට බෝඩ් එක පෙනේ නාගදීප වැව කියලා. මේකේ කිලෝමීටර් 2ක් විතර තමයි යන්න තියෙන්නේ. ඒ ගියාම ලස්සන වැවක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ වාඩි වෙලා කෑම කන්න, සින්දු කියලා නටලා විනෝද වෙන්න, නාන්න ඒ හැම දෙයකම පුළුවන්. ඉතින් මේක බිබිලේ ඉඳලා යනකොට මහියංගන පාරේ ආඳාඋල්පති කියන බෝඩ් එක තියෙන හරියෙන් බැස්සම හරි රුපියල් 140 ගානක විතර ටිකට් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට අපි 6 දෙනෙක් බස් එකේ, ඉතුරු දෙන්න බයික් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ට්‍රිප් එක යන්න ගියේ. අපි අර පාරෙන් මේන් රෝඩ් එකෙන් බැහැලා ඉතුරු ටික අපි පයින් තමයි ප්ලෑන් කරගෙන ගියේ. ත්‍රිවිලුත් තියෙනවා. ඒ වුණාට පයින් යන එක තමයි ජොලි. මොකද වටපිටාව මාර ලස්සනයි. හැමතැනම ගස් කොළන් පිරීලා තියෙනවා. ඉතින් මේ ටික තමයි චුට්ටක් අහුනේ. නැත්තම් අපිට දිග්ගටම හෙවන. ඔන්න අර බයික් එකේ දෙන්නත් මෙතන ඉන්නවා. ඉතින් අපි ටික තමයි මේ ප්ලෑන් කරගෙන මේ ගමන යන්න ලෑස්ති වුණේ. ඉතින් අන්ප්ලෑන්ඩ් කියන්නේ මේකේ අපි බස් එකට නැගලා තමයි අපිට කෑමට අවශ්‍ය කරන දේවල්, ඊට පස්සේ කෑම ටික තියාගන්න පොඩි රෙදි කෑල්ලක්. ඒ කියන්නේ අර සමහරු කැමතිනේ මේ පික්නික් එකක් යනකොට මේ ලස්සන රෙදි කෑල්ලක්, ලොකු රෙද්දක් කෙලලා ඒක උඩ කෑම බීම තියාගෙන මේ ලස්සනට අර වීඩියෝ ටිකක් ගන්න. ඉතින් එහෙම ප්ලෑන් කරේ අපි බස් එකේදී. ඔය අවසානටම නගන එක්කෙනාට කෝල් එකක් දීලා තමයි, බස් එකට නගින එක්කෙනාට කෝල් එකක් දීලා තමයි ගෙදරින් පට ගහලා බෙඩ් ෂීට් එකක් හරි දාගන්න කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ට්‍රිප් එක ප්ලෑන් වුණේ. ඉතින් මේ තියෙන්නේ ඒ තැනට ආවට පස්සේ ඒ වටපිටාව. ඉතින් මේක අපි චුට්ටක් පරක් වුණා. අපිට රෙඩි වුණාට අපි චුට්ටක් පරක් වුණා බස් එකේ එන්න. මොකද ඒ බස් චුට්ටක් හිමීට එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ වීඩියෝස් ටික මෙන්න මේ වගේ ගත්තා මම. ඉතින් මේ වටපිටාව පේන විදිහට තමයි මම ගත්තේ. අපි ටික වැවේ චුට්ටක් ඇවිද්දා. ඊට පස්සේ කෑම කන්න. එහෙම නැත්නම් අපි පාන් තමයි ගත්තේ. පානොයි පරිප්පුයි චිකන් හොදි. ඊට පස්සේ ඊට අමතරව උළුඳු වඩේ, බීම, ඊට පස්සේ නෙල්ලි තිබ්බා, බයිට්ස් තිබ්බා. එහෙම ගොඩක් දේවල් තිබ්බා. මොකද ඕක රෙඩි ලොකුවට ප්ලෑන් කරපො නැති නිසා අපිට ඒ බැහැලත් අපි බීම් බෝතල් එහෙම ගත්තේ බැහැලා එතන කඩේකින් එහෙම අරන් තමයි අපි ගියේ. ඉතින් මේ තියෙන්නේ අපි ඒක රෙඩි කොහොමද මේ ගෲප් එකට වැටෙනකොට ගෙදරින් රෙඩි තියෙන ආතල් එක මේ අමුතු විදිහට කියන්නේ අපිට ඔච්චර ලොකුට ප්ලෑනින් එකක් ඔළුවේ තිබ්බේ නැහැ. අපිට යන්න ඕනකම තිබ්බා. ඉතින් අවසානට සෙට් වුණ සෙට් එකත් එක්ක ඔන්න ඔය විදිහට අපි ප්ලෑන් කරගෙන තමයි ගියේ. මෙන්න මේ අපි හැමෝම එකතු වෙලා කෑම කනවා, බීම බොනවා, වතුර බෝතලේ හැමදේම අපි අරන් ගියේ එතන මේ බැස්සට පස්සේ එතන තිබ්බ කඩේ. මොකද අපි වතුර බෝතලයක්වත් දාගෙන ගියේ නෑ බෑග් වල. ඊට වඩා අපිට ආසාව තිබ්බේ වැවට යන්න. ෆොටෝස් ටිකක් ගන්න, වැවට යන්න, ඇවිදින්න. මොකද අපි මේ දවස් ටිකේම ලොකු ස්ට්‍රෙස් එකක, ලොකු ප්‍රෙෂර් එකක වැඩ කරේ හැමෝම. ඉතින් කෝස් එකේ වැඩයි, ඊට පස්සේ ගෙදර දොරේ වැඩයි, හැමදේමත් එක්ක අපිට මේ කොහෙවත් යන්න ටයිම් එකක් සෙට් වුණේ නැහැ. ඉතින් මේක ප්ලෑන් වුණෙත් එන්නේ මේ විදිහට. ප්ලෑන් කරා හොඳට කලින් අපි හැමෝම, ඒ කියන්නේ යාළුවෝ සේරමල එකතු වෙලා ළමයි 16ක් 18ක් වගේ. ඉතින් ඒ වුණාට කට්ටිය බෑ කිව්වා. එක එක ප්‍රශ්න, එක්සෑම් තිබ්බා. ඒවට එක දේවල් නිසා කට්ටියට චුට්ටක් ඒක හරියට මේ එන්න බැරි වුණා අපිත් එක. ඉතින් අවසාන වෙලාවත් මේක යන්න කලින් දවසේ රැයත් අපි මේ හැමෝම කවුරුත් එන්නේ නැහැ කිව්වට පස්සේ ප්ලෑන් එක සම්පූර්ණයෙන් මේ කැන්සල් කරලා ගෙදර ඉන්නවා කියලා තමයි හිතුවේ. ඊට පස්සේ රෑ ආයිත් කට්ටිය කෝල් කරලා අනේ කොහොම හරි යන් අපි ඉන්න 5 දෙනා 6 දෙනා හරි අපි යන් කියලා කිව්වට පස්සේ අපි හිතුවා කමන්නේ ඉන්න ටික තමයි හොඳම කියලා රෙඩි වුණා යන්න.
ඉතින් ඔය එන්නෙත් අපේ කට්ටිය මේ වැව බලන්න එනවා. ඒ කියන්නේ මෙහෙමයි. වැව බලන්නත් නෙමෙයි ඔය එන්නේ අපි ෆොටෝස් ගන්නකොට දුවගෙන එනවා ෆොටෝස් වලට. ඔය ඉන්නේ අපි ටික. අපි ගෑන් ළමයි 5යි. ඉතුරු පිරිමි ළමයි 3 දෙනයි. ඉතින් හරිම ලස්සන ට්‍රිප් එකක්. හරියට විනෝද වුණා, වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා, හොඳට ඇවිද්දා, අවුවේ කර වුණා, කෑම කෑවා, එක එක රස කෑම තිබ්බා. ඉතින් ඒවත් එක හරිම ලස්සන දවසක්. බිබිලාවට ඉන්නවනම්, මහියංගනාවට ඉන්නවනම් ඔයාලා එන්න ඕන මේ වැවට. ඉතින් මහියංගනේ ඉඳලා ලොකු දුරක් නැහැ. මහියංගනේ ඉඳන් ආදවල්පත බෝඩ් එක ළඟට ටිකට් එක ගත්තා නම් එතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර පයින් යන්න තියෙන්නේ. වාහන තියෙනවා නම් වාහන වල එන්නත් පුළුවන්. ඉතින් මේක මාර ලස්සනයි. වාහන නවත්තන්නත් පුළුවන්. ඒ වටපිටාවට තියෙනවා. තව එහායින් ඇලකුත් තියෙනවා. ඒ ඇලේ vlog එකක් අපි වෙනම අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන්නේ වැව. මේ වැවත් සාමාන්‍යයෙන් වතුර ගොඩාක් පිරුණමත් ලස්සනයි. මේ දවස්වල චුට්ටක් කාස්ට් වැඩි. ඒ වුණාට කාස්ට් ගතියක් දැනෙන්නේ නැහැ. එතෙන්ට ගියාම ගස් කොළන් තියෙන නිසා මේ හරිය මාර ලස්සනයි. මේ ගස් කොළනුත් වැඩි. මේ හෙවණත් හොඳට තියෙනවා. අර අපි වැව ළඟට ගියාට පස්සේ තමයි චුට්ටක් අර උනේ. මේ අවුව වැඩි හරිය. ඒ වුණාට අපි වැඩේ අතාරියේ නැහැ. මේ වැවටත් ගියා. වැවේ හැමතැනම ඇවිද්දා. වැවේ හැම තැනම ඇවිද්දා. මේ ඉතින් ඔය තියෙන ලස්සන ගස් කොළන් වලයි වැවේ වීඩියෝස් ටිකක් මම ගත්තා මතක් වෙන්න. මොකද මේ මතක තමයි අපිට කවදා හරි ඉතුරු වෙන්නේ. කවදම හරි අපිට බලන්න ආසාවට බලන්න වීඩියෝ ටිකක් ෆොටෝස් ටිකක් තියෙනවනේ. මොකද අපි ගොඩක් වෙලාට කරන්නේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වුණ ගමන් පරණ ෆොටෝස් ටික ඩිලීට් කරලා දාන්න. ඉතින් මේ වගේ vlog එකක් හදලා ඔයාලා තියාගත්තොත් ඔයාලට කවදම හරි ආයි බලන්න දිනෙත් එක්ක මතක තියාගන්න පුළුවන්. අනේ අපි මෙන්න මෙහෙම තැනක ගියානේ, මෙහෙම ෆොටෝස් ටිකක් ගත්තනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මමත් vlogs කරන්න ආසාවෙන් හිටියේ. මොකද පස්සේ අපි හදිස්සියකට ෆොටෝස් ටිකක් අපිට හොයාගන්න බැරි වුණොත් කාට හරි පෙන්නන්න මේ වීඩියෝ එකේ හැමදේම මුල ඉඳලා අගටම තියෙන නිසා. ඉතින් මෙන්න මේ වගේ කොටසකුත් තියෙනවා. මෙන්න මෙතනත් ෆොටෝස් ටිකක් ගත්තා අපි. මේකේ බෝඩ් ටිකක් ගහලා තියෙනවා. ඒ වගේම මේ ඔන්න ඔය විදිහට ඔන්න ඔය කොටසේ ඇවිදින්න පුළුවන් චූටි පාලමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ vlog එක අපි ඉවර කරා. ඔන්න ඔය විදිහට තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. ඉතින් මේක බලපු හැමෝටම thank you very much. අනිවාර්යයෙන්ම නාගදීප වැවට යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.